2020 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි බහුවර්ණය මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන හිඟකම කියන සංකල්පය තුලින් සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි යන ප්‍රකාශයෙන් කවරක් අදහස් වේද? සෑම ආර්ථික පද්ධතියක්ම හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි යන ප්‍රකාශයෙන් කවරක් අදහස් වේද? නිවැරදි පිළිතුරු පහක් දීලා තියෙනවා. ඒ අතරින් නිවැරදි පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. ඉතින් අපි දන්නා කාරණය තමයි මේ ආර්ථිකයක් තුළ පවතින සම්පත් මිනිස් අවශ්‍යතා සහ උමනා තෘප්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව. ඒ తත්වය තමයි අපි හිඟකම විදිහට අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය පැහැදිලි කිරීම පවතින පිළිතුර තමයි තෝරන්න තියෙන්නේ. අපි පිළිතුරු ටික බලාගෙන යමු. පළවෙනි පිළිතුර තියෙනවා සමාජයේ දක්නට ඇති ඇතැම් සම්පත්වල ප්‍රමාණයන් ඒවාට ඇති ඉල්ලුමද ඉක්මවා යන බවයි. ඒක ප්‍රායෝගික සංකල්පයක් නෙමෙයි. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර විදියට ගන්න බෑ. රටක ඛනිජ නිධි දක්නට ලැබෙනුයේ ඊටා නිශ්චිත ප්‍රමාණයකින් පමණක් බවයි. ඛනිජ නිධි පමණක් පැවතීම කියන එක සීමා සහිත වීම කියන එක නෙමෙයි හිඟකම යන්නේ අදහස් කරන්නේ. සම්පත් හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය අත්කර ගැනීමට රටවල් අසමත් වී සිටින බවයි. අපි පූර්ණ සේවා නියුක්තිය පැහැදිලි කරද්දී ඒ තියෙන සම්පත් ආර්ථිකයේ සතුව තියෙන සම්පත් වලින් ඒ සම්පත් සම්පූර්ණයෙන් පූර්ණ වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කිරීම තමයි පූර්ණ සේවා නියුක්තිය කියන්නේ. නැතුව අර සම්පත් හිඟකම නිසා පූර්ණ සේවා නියුක්තිය ළඟා කර ගැනීමක් අපි අදහස් කරන්නේ නැහැ. හතරවෙනි පිළිතුර තියෙනවා සමාජයේ සියලු උමනා සපුරාලීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බවය. ඒතකොට නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. සමාජයේ සියලු උවමනා සපුරාලීමට තෘප්තිමත් කිරීමට තරම් ඵලදායී සම්පත් ප්‍රමාණවත් නොවන බව තමයි හිඟකම යන්නෙන් අදහස් කරන්නේ. ඒ නිසා නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර.